සුබෝදෑසනක් වේවා සියලු දෙනාට. ගරු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද දින අපේ පාසලට පැමිණි සියලුම දෙනාගෙන් අවසරයි. ගරු විදුහල්පතිතුමනි, ඒ වගේම රණතැන්න විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමනි, ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරීනි, ඒ වගේම ආදරණීය දුව දරුවනි. පසුගිය මාස එකමාර කාලයක් තිස්සේ ඔබ අප අත්විඳ ඒ කේන්ද්‍රීය අවතැන්වීමත් සමග ඒ විශාල පොළොන්නරුවකට අපි සියලු දෙනාම මුහුණ දුන්නා. ඒ මුහුණ දීමේදී ඔබ සිත් තුළ අප සිත් තුළ තවමත් ඒ රොදුරු ව්‍යසනය අමතක කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ ව්‍යසනය හමුවේ ඔබ පීඩාවට පත් වෙලා ඉන්න මේ අවස්ථාවේදී එම පීඩනය බෙදා ගන්නට, ඒ දුක බෙදා ගන්නට අද දිනේ ඊයේ දිනේ වගේම අද දිනේ අපේ පාසලට විවිධ ප්‍රදේශයෙන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔබත් සමග පොඩ්ඩක් ගොඩබඳු වෙලා ඔබට කරන්න පුළුවන් උපකාරයක් කරලා අද දවස ගත කරන්නට. මෙතන ඉන්නේ අපේ හඳුනන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවෝ. එතකොට මේ දරුවෝ මේ පාසලේම විතරක් නෙමෙයි, මේ ප්‍රදේශේ ළමයි. එතකොට පාසල් ගණනාවකම ළමයි මෙතන ඉන්නවා. ඒ සියලු දෙනාම අපි එක්තැන් කරලා එකතු කරලා සාමාන්‍ය පෙළ විභාගයට සවියක් දෙන්නට තමයි අපි මේ ක්‍රියාවලිය අද දවස් මේ දින කිහිපෙම මේසනේ අවසන්ව මාර්ග විවෘත වූ සැනින් අපි සියලු දරුවෝ අපේ පාසලට ගෙනලා අපි මේ අධ්‍යයන කටයුත්ත කරගෙන යනවා. මේ දරුවන්ගේ තාම ඒ ව්‍යසනයේට ගොදුරු වෙලා ඒ මානසිකත්වයේ මත තමයි ඉන්නේ අපේ හමුදුරනේ. මේ ශාලාවෙම මේගොල්ලෝ එකට එක පුටුවේ එක මේසේ එකම පන්තියේ ඉඳපු යහළුවෝ තුන්දෙනෙක්ගේ ජීවිතය වුණා අපේ පාසලේ. ඒ පීඩනෙත් එක්ක තමයි මේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒ පීඩනය ටිකෙන් ටික දරුවන්ගේ සිත් තුළින් ඈඩ් කරන්නට විදුහල්පතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය අවට විදුහල් වලින් අපට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා ඒ පීඩනය ටිකෙන් ටික අඩු කරලා කොහොම හරි මේවල සාමාන්‍ය පෙළ විභාගයට වෙලී සිටින මේ සියලු දෙනාගේම ජයග්‍රහණය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම කරන්න තමයි අපි මේ කාර්ය කරන්නේ. ඉතින් අද දවසේ අපේ පාසලට විශාල ආදායකයක් අරගෙන ඔබත් එක්ක මේ දුක සැප බෙදා ගන්නට, ඔබේ පීඩනය අවම කරන්නට උත්සාහ යෙදෙමින් අද දවසේ මෙම ස්ථානයේ වැඩම කර දෙවිලේ අරියවංශ ස්වාමීන් වහන්සේ මම ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගන්නවා. ඒ වගේම අද නෙළුවේ පුතේ මෙතන ඉන්නවා වෛද්‍ය බුද්ධික ජයසිංහ මැතිතුමන්, ඒ වගේම වෛද්‍ය ශාමික රුක්ෂාන් මැතිතුමන් පැමිණලා ඉන්නවා. ඒ දෙපළක් ඉතාමත්ම ගෞරවයෙන් පාසල වෙනුවෙන් උදව්පතිතුමා වෙනුවෙන් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ලසන්ත මාරසිංහ විශ්‍රාමික විදුහල්පතිතුමේ අපි සමග අද සම්බන්ධ වෙනවා. එතුමත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු කපිතාන අසේර ධර්මසිරි මහතා මෙතන පැමිණලා තියෙනවා. එතුමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. ඒ වගේම රිදීමාලයන්ට ප්‍රාදේශ සභා මන්ත්‍රී මේනක වීරකෝන් මැතිතුමන් මගේ පැරණි කාලේ නම් මිත්‍රේ. ඒ මිතුදම අද අලුත් වුණා මෙතන ආවට පස්සේ.
ඒ වගේම විවිධ නිවුස් මාධ්‍යාලයේ අධ්‍යක්ෂ උපුල් වීරසිංහ මැතිතුමන්, තරුණ නිලධාරී රවීන්ද්‍ර සම්පත් මැතිතුමන්, DM ශාන්ති දිසානායක ප්‍රවාහන නිලධාරීතුමන්, ඒ වගේම RM ජයසූරිය මහතා ඇතුළු සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා.